නියමිත කාල සීමාවක් තුළ මැතිවරණ නොපැවැත්වීමේ ආධිනව අපි කවුරුත් අත්විඳලා තියෙනවා. අපි මේ වෙනකොටත් ඉන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් නොපැවැත්වීම හේතු කොටගෙන මහජන නියෝජිතයින් නොමැති පාලන තන්ත්‍රයේ ජනතාවට සමීපතම ආයතනත් එක්ක ගනුදෙනු කරන යුගයක. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා පළාත් සභාවල ඡන්ද විමසීමත් දැන් අවුරුදු 6කට අධික කාලයක් පැවැත්විලා නැහැ. ඒ හරහා පළාත් සභාවල මහජන නියෝජනයකුත් මේ වෙනකොට නොමැති තත්ත්වයක් තුළ තමයි අපි ඉන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාව සඳහන් කරන ආකාරයට මහජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලතල ඡන්ද බලය හරහා පාලන අධිකාරිය පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී ඡන්ද විමසීමකදී ඒ වගේම ජනමත විචාරණයකදී පාවිච්චි කිරීමේ හැකියාව ලබා දීලා තිබෙනවා. ඊට අමතරව තීන්දුව වූ නඩු තීන්දුව ගණනාවකදීම තීරණය වෙලා තිබෙනවා පළාත් පාලන ආයතනවල සහ පළාත් සභාවල ඡන්ද විමසීම් වලදීත් මහජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කරනවා පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනවායි කියන කාරණය. මෙහිදී දැන් අපි දකින ආකාරයට මතුවලා තිබෙන ගැටලුව මේ පරමාධිපත්‍ය බලතල පාවිච්චි කිරීම මහජනතාව සිදු කරන්නේ කුමන කාල පරාසයන් තුළද කියන කාරණා. අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැතිවරණ පනත තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනත තියෙනවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. ඒ වගේම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පනවුණු පනතක් තිබෙනවා. ඒතර මේ සියලු පනත් හරහා මේ මැතිවරණ පැවැත්විය යුතු කාල සීමාව පිළිබඳව පැහැදිලි විධිවිධාන අන්තර්ගත කරලා තිබෙනවා. ගැටලුව වන්නේ මේ විධිවිධාන කොතෙක් දුරට ක්‍රියාත්මක වනවාද කියන කාරණා. ඉතින් මේ තත්ත්වය බැලුවොත් අපි දන්නවා ලංකා ඉතිහාසයේ මෑත කාලිනව නෙවෙයි අතීතයේ සිටම අපි දන්නවා 1970 වර්ෂයේදීත් අපි අහලා තියෙනවා එවකට පැවති රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තු මැතිවරණය යම් තාක් දුරක කාල සීමාවක් සඳහා කල් තැබූ බව. ඒ වගේම 1983 වර්ෂයේදී ජනමත චාරණයක මුවාවෙන් එවකට පැවති රජය පාර්ලිමේන්තු මැතිවරණයේ යම් කල් තැබීමක් සිදු කරලා තිබෙනවා. මේ ආකාරයට 1990 දශකයේ ගත්තත් 2000 සිට 2010 දක්වා කාල සීමාව ගත්තත් 2010 සිට 2020 දක්වා කාල සීමාව ගත්තත් වරින් වර ඒ කාල සීමාවන් තුළදී පැවැත්වෙන රජයන් විසින් සිය ආණ්ඩු බලය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අදහසින් මැතිවරණ කල් තැබූ අවස්ථා අපි අහලා තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මැතිවරණය කල් යාම තුළ මහජනතාවට සිදුවන හානිකර තත්ත්වය මොකක්ද කියන කාරණය පිළිබඳව මහජනතාව ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවට ගිහින් තිබෙනවා. ඒ වගේම සිවිල් සමාජ සංවිධාන ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවට ගිහින් තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී ශ්‍රේෂ්ඨ අධිකරණය පැහැදිලි නඩු තීන්දුව ලබා දීලා තිබෙනවා. මේ හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බව. ඒ නිසා නීතිය පැහැදිලිවම මැතිවරණ කල් යාමක් හරහා මහජනතාවගේ පරමාධිපත්‍ය බලතල ඒ වගේම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වෙනවා. නමුත් දැන් මෙහිදී ප්‍රශ්නය වන්නේ ප්‍රායෝගිකව මේ තත්ත්වය කුමන ආකාරයකට බලපානවද කියන කාරණේ. අපි දන්නවා අපේ නීතින් තුල අප විසින් තෝරාපත් කරගනු ලබන මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ බලයක් හිමි වෙලා නැහැ. ඒ නිසා එවන් තත්ත්වයක් තුල නියමිත කාල සීමාව තුල පවත්වනු ලබන මැතිවරණ හරහා අප විසින් තෝරාගත යුතු පුද්ගලයන් කවුරුන්ද යන තීරණය කිරීමයි අපිට පැවරී තිබෙන වගකීම. ඒතර මේ ආකාරයට නියමිත කාල සීමාව තුළදී මැතිවරණ පැවැත්වීමේ වගකීම රජයට පැවරෙනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙනවා.